අයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රිකට් වලට බෙහෙන් මාදර කරන ඔලස්කම දනාවට ඉතින් channel එක subscribe කළම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 2026 T20 ලෝක කුසලානේ මේ වනිවට ආරම්භ වෙ තිබුණා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමසත් කාලත්වයෙන්. ඉතින් ඊයේ දවසේදී තරඟ තුනක් පැවැත්වුණා. පළමු තරගය පැවැත්වුණා සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර. ඉතින් මේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ පන්දු වාර 20 අවසානයේදී කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 169ක් රැස් කරා. ඉතින් ඒට පිළිතුරු වශයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ දවසේදී පන්දු වාර 19 පන්දු 3ක් තුරදී ලකුණු 146කට දැවි ගියා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 23කින් තරගයේ විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරමින් මෙවර ලෝක කුසලානේ ඉතාමත් හොඳින් Taman ලෝක කුසලානයට අවතීර්ණ වන බව විදහා දැක්වුවා. ඉන්පසුව පැවැත්වුණ 20 වන තරගයේ ගෲප් D යටතේ කැනඩා කණ්ඩායම සහ UAE කණ්ඩායම අතර තරගයේ ඉතින් කැනඩා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුණු 157ක් ලබා ගත්තා. කඩලු 7කට ඔවුන්ගේ පන්දු වාර 20 අවසානයේදී ඒට පිළිතුරු වශයෙන් UAE කණ්ඩායම ලකුණු 151ක් ලබා ගත්තා. කඩලු 5කට පන්දු වාර 19 පන්දු 4ක් තුලදී ඒ අනුව යුනයිටඩ් අරාබි එමිරේට්ස් කණ්ඩායම කඩලු 5කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉන් අනතුරු 21 වන තරගය පැවැත්වෙන ගෲප් A යටතේ ඉතින් මෙම තරගය පැවැත්වුණේ USA කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය. USA කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුණු 196ක් ලබා ගත්තා. කඩලු 6කට පන්දු වාර 20 අවසානයේදී ඉන්පසු ඒට පිළිතුරු වශයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 103ක් පමණ ලබා ගත්තේ. සිළුම් දනාව දැවි පන්දු වාර 15 පන්දු 5ක් සඳවුවට වැය වුණා. ඉතින් ඊයේ දවසේදී යුනයිටඩ් ස්ටේට් ඇමරිකා කණ්ඩායම ලකුණු 93කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් අපි බලමු තරග 21ක් අවසානයේදී 2026 T20 ලෝක කුසලානේ ප්‍රසාද ලකුණු සටහන කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ගෲප් A යටතේ ඉන්දියානු කණ්ඩායම පළමු ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ වගේම දෙවැනි ස්ථානයේ පාකිස්තාන කණ්ඩායමත් ඒ වගේම USA කණ්ඩායම තුන්වෙනි ස්ථානයත් ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායම හතරවෙනි ස්ථානයේ සහ නැමීබියා කණ්ඩායම පස්වෙනි ස්ථානයේ තමයි පසුවන්නේ. ගෲප් B යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ සිටිනවා. ඉතින් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් රන් රේට් එක 3.125ක් වශයෙන් තමයි සටහන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වෙනවා. රන් රේට් එක 1.984ක් වශයෙන් තමයි සටහන් වන්නේ. ඒ වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායම තුන්වෙනි ස්ථානයේ පසු වෙනවා. ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන ඉතින් ඊයේ තරගයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම සමගම තමයි B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන මෙන්න මේ ආකාරයට වෙනස් වෙලා තිබෙන්නේ. ඉතින් ආයර්ලන්ත කණ්ඩායම 4 වෙනි ස්ථානයේ සහ 5 වෙනි ස්ථානයේ පසු වෙනවා ඕමාන් කණ්ඩායම. ඉන්පසුව ගෲප් C යටතේ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් පළමු ස්ථානෙත් ඒ වගේම දෙවැනි ස්ථානයේ පසු වෙනවා ස්කොට්ලන්ඩ් කණ්ඩායම. ඒ වගේම තුන්වෙනි ස්ථානයේ පසු වෙනවා ඉතාලි කණ්ඩායම. ඒ වගේම හතරවෙනි ස්ථානයේ පසු වන්නේ මේ වන විට එංගලන්ත කණ්ඩායම. ඉතාමත් එංගලන්ත කණ්ඩායම ඉතින් පසුබැසලා තිබෙනවා. හතරවෙනි ස්ථානයේ දක්වා ප්‍රසාද ලකුණු 2යි ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඍණ ලකුණු වේගයක් තමයි ඔවුන්ගේ දැනට පවතින්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායමකදී තමත් හොඳ සුපිරි කණ්ඩායමක්. ඉතින් ඔවුන් මේ වන විට ගෲප් C යටතේ පොයින්ට් ටේබල් එකේ 4 වෙනි ස්ථානයේ තමයි පසුවන්නේ. නේපාල් කණ්ඩායම 5 වෙනි ස්ථානයේ පසු වුණා. ඊළඟට ගෲප් D යටතේ නිව්සීලන්ත කණ්ඩායම පළමු ස්ථානයත් ඒ වගේම සවුත් අප්‍රිකා කණ්ඩායම දෙවැනි ස්ථානයේ සහ UAE කණ්ඩායම තුන්වෙනි ස්ථානයත් ඒ වගේම හතරවෙනි ස්ථානයේ පසු වෙනවා ඇෆ්ගනිස්තාන කණ්ඩායම. ඒ වගේම පස්වෙනි ස්ථානයේ පසු වෙනවා කැනඩා කණ්ඩායම. මෙන්න මේ ආකාරයට තමයි 2026 ලෝක කුසලානේ තරඟ 21ක්. ඒ කියන්නේ මෙතෙක් පැවති තරඟ 21 අතරින් ප්‍රසාද ලකුණු සටහන වෙනස් වී තිබෙන්නේ. එහෙමනම් ඉතින් මේ ප්‍රසාද ලකුණු සටහන සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකක ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න මතක කරන්න එපා. ගිහිල්ලා නම් අලුත් වීඩියෝ එකකින් හමුවනතුරු ඔයාලට සුවදායකම දවසක්.